ආදරණීය දුවේ පුතේ 6 ශ්‍රේණිය ඉගෙන ගන්න ඔබට ඔබේ ගණිත පෙළ පොතේ දෙවෙනි පාඩම තමයි ස්ථානීය අගය කියන පාඩම. මේ පාඩම තුළ ඔබට කතා කරන තේමා නිපුණතා තමයි ඔබට මේ පිටේ දැන් දිස්සෙන්නේ බලන්න. මේ පාඩම තුළ කුංචි ඔයාලට කතා කරනවා සංඛ්‍යාවකට පූර්ණ සංඛ්‍යාවක එක එක ඉලක්කමේ පිට ස්ථානට දාලා ස්ථානීය අගය. ඔව් ස්ථානීය අගය පිළිබඳව ඔයාලට කුංචි මොළගෙඩි වලට කතා කරනවා. ඒක කියලා දෙනවා. ඒ වගේම ඒ ස්ථානවලින් නිරූපණය වන අගය පිළිබඳව ඔයාලට මතක් කරනවා. ඔන්න එතකොට පූර්ණ සංඛ්‍යා කියවන ආකාරය පිළිබඳව මේකෙදී අපි ඉගෙන ගන්න ඕන. ඒකට අපි කියනවා සංඛ්‍යා කලාප දාලා සංඛ්‍යා කලාප වලින් පූර්ණ සංඛ්‍යා කියවන ආකාරය පිළිබඳව ඔබට මෙතනදී කතා කරන්න තියෙනවා. එහෙනම් පුංචි වලත් එක්කලා ලෑස්ති වෙන්නේ මෙන්න පුංචිම සංඛ්‍යාවක් තියෙනවා කියවන්න. මොකද්ද පැටවුනේ මේ සංඛ්‍යාව? 35. 35 පහ තියෙන එක ස්ථානයේ 3 තියෙන 10 ස්ථානයේ. මේන්න තියෙනවා එක ස්ථානය 10 ස්ථානය. ඉතින් 4 5 පන්ති වලට එනකොට පුංචි ඔයාලා දන්නවා එක ස්ථානය සහ 10 ස්ථානය සිය ස්ථානය දහ ස්ථානය හඳුනගන්න විදිය දන්නව නේද? එහෙනම් පැටවුනේ ඔන්න ඔය විදිය තමයි අපි ස්ථානයගේ හඳුනගන්නේ. ඔයාලා දන්නවද 35 කියන සංඛ්‍යාව ඝනක රාමුවෙන් නිරූපණය කරන්න? මේ තියෙන්නේ පැටවුනේ ඝනක රාමුවක් තියෙන්නේ. බලන්නකො පැටවුනේ අපි දන්නවා 35 තියෙන ඉලක්කම් දෙකක් නිසා ඝනක කූරු දෙකක් ඕන. ඒ නිසා පෙට්ටි දෙකක් දාගන්නවා. ඒ පෙට්ටි දෙකට විකෝණාශ්‍රාකාර හැඩති. ඒ පෙට්ටි දෙකට කෙළවරේම එක ස්ථානය එකේ ඒවා ඊට පස්සේ 10 ඒවා ආදී වශයෙන් සංඛ්‍යාවන්න අපි වෙන් කරගන්න ඕනි. එහෙනම් පැටවුනේ බලන්න දැන් මෙතන තියෙනවා පහක් එක ස්ථානයක ඒ ගොඩවල් 5යි 10 ගොඩවල් 3ක් තියෙනවා. ඉතින් ඔය විදිහට ගණක රාමුව අපි නිරූපණය කරද්දී ඊළඟට යනවා ටිකක් ලොකු සංඛ්‍යාවක් දිහා බලන්න. ඔයාලට පුළුවන් මේ සංඛ්‍යාව? පුළුවන් නේ. බලන්නකෝ. මේ තියෙන පැටවුනේ 67524 කියන සංඛ්‍යාව. එක ස්ථානය 4යි 10 ස්ථානය 2යි සිය ස්ථානය 5යි 10 ස්ථානය 7යි දසදහස් ස්ථානය 6යි. ඒ ටික තමයි මේ පහතින් දිස් වෙන්නේ. ගණක රාමුවෙන් පෙන්නලා තියෙන්නේ තාන්ගේ ආකාරය තමයි ওই සංඛ්‍යා ටික. එහෙමනම් අපිට පුළුවන් මෙන්න පුංචි අභ්‍යාසයක් තියෙනවා. බලන්නකෝ මේ හරිය තියෙන ලොකු සංඛ්‍යාවක් ලියලා තියෙනවා 99601 කියලා තියෙන සංඛ්‍යාව. 601. දැන් ඔයාලට මෙන්න මේ 99601 කියන සංඛ්‍යාව එක් එක් ඉලක්කමෙන් නිරූපිත අගය ස්ථානීය අගය පිළිබඳව වෙන ඔන්න ප්‍රශ්න කරනවා. එක තියෙන්නේ එක ස්ථානයේනේ බිඳුව තියෙන්නේ 10 ස්ථානයේ පැටවුනේ. 6 තියෙන්නේ සිය ස්ථානයේ. එහෙම නේද? ඊට පස්සේ මේ 9 තියෙන්නේ 10 ස්ථානයේ. තවත් 9ක් තියෙනවනේ. ඒ 9 තියෙන්නේ නම් දසදහස් ස්ථානයේ. දැන් අපට පුළුවන් පැටවුනේ ඔන්න පහතින් අහන ප්‍රශ්න වලට සරලව පිළිතුරු දෙන්න පුළුවන්. බලන්නකෝ. දකුණත කෙළවරේ සිට වම් අතට 4 වෙනි එක 9 නිරූපණයක. දකුණු පැත්ත කියන්නේ මේ පැත්තේ කොන එක ස්ථානයෙන් පටන් ගත්තා. වම් පැත්තට 4 වෙනියට 1 2 3 4යි. මෙන්න මේ 9 නිරූපිත අගය. ඒ 9 නිරූපිත අගය වෙන්නේ පුතා 10 ස්ථානයේ තියෙන 10 ඒවා 9ක් 10යි. නේද? ඔන්න එතකොට ඒ 9 නිරූපිත අගය 9000ක් වෙනවා. බිඳුව පිට ස්ථානය මේ බලන්න බිඳුව තියෙන්නේ 10 ස්ථානයේනේ. අපි දෙමු 10 ස්ථානය කියලා.
ස්ථානය 10නේ. බිඳුවෙන් නිරූපණය වන අගය කියන්න කිව්වොත් එහෙම අපි දන්නවා බිඳුව තියෙන 10 ස්ථානේ 10 ඒවා බිඳුවක් බිඳුවම තමයි. නේද? දකුණත කෙළවරේ සිට වම් අතට පස්වෙනියට ඇති 9න් නිරූපණය වන අගය. දකුණත කරන්නේ කියන්නේ මේ පැත්තේ තුනේ. වම් පැත්තට 5ක් ගියාම මේ අගේ. එයා තියෙන්නේ මේ 9 තියෙන්නේ 10000 කියන ස්ථානේ. 10000 ඒවා 9ක් 90ක් වෙනවා. ඔන්න ඔය ආකාරයෙන් තමයි අපි මේ පාඩම තුල සංඛ්‍යාවක ස්ථාන හඳුනා ගන්න ලැබුවේ. හොඳයි පැටවුනේ. දැන් එතකොට අපි දැන් කතා කරන්න යන්නේ මේ පාඩමේ සංඛ්‍යා කලාප කියන කොටස. සංඛ්‍යා කලාප එන්නේ සංඛ්‍යා ලිවීම වගේම කියවන්න පහසු කරන්න අවශ්‍ය කරන විදිහට තමයි සංඛ්‍යා කලාප ගොඩනගන්නේ. සංඛ්‍යා කලාප තුනක් තියෙනවා. මොනවාද ඒ සංඛ්‍යා කලාප තුන? බලන්නකෝ. සංඛ්‍යා කලාප තුන තමයි ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය. තුනක් නෙමෙයි තව තියෙනවා. ඔබට හතරක් උගන්වනවා බිලියන කලාපෙත් එක්ක. දැන් මේ දීලා තියෙන සංඛ්‍යාව දිහා බලනකොට බලන්න ඔබට සෑම කලාපයකටම සංඛ්‍යා 3 ගානේ වෙන් වෙලා තියෙන බව පේනවා. නේද? එහෙමනම් සාමාන්‍ය සංඛ්‍යාවක් ලියනකොට අපි එක ස්ථානයේ ඉඳලා තමයි කලාප වලට වෙන් කරන්නේ. එහෙනම් ඒකක කලාපෙට ඉලක්කම් 3යි, දහස් කලාපෙට ඉලක්කම් 3යි, මිලියන කලාපෙට ඉලක්කම් 3යි, බිලියන වලට 3යි. දැන් මෙතන තියෙන මිලියන කලාපෙට එක ඉලක්කමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ ආකාර සංඛ්‍යාව මේක කියවන්නේ මෙන්න මේ ආකාරයට. බලන්න අපි ඉස්සලා සංඛ්‍යාව කියවලා කලාපේ කියවනවා. 2 මිලියන 836,696 කියන සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට සංඛ්‍යා පහසුවෙන් කියවන්න. මෙන්න ටිකක් ලොකු සංඛ්‍යාවක් තියෙනවා. මේ ලොකු සංඛ්‍යාව අපි දැනගන්න ඕන සම්මත ආකාරයෙන් ලියන්නේ කොහොමද කියලා. පැටවුනේ සම්මත ආකාරයෙන් ලියන්නේ එක ස්ථානයෙන් පටන් ගන්න පිටිපස්සට 3 3 ගණන් කරනවා. බලන්නකෝ මේ ඔන්න 3ක් ගියා 3ක් ගියා. අන්න දැන් සංඛ්‍යා කලාප වලට අපිට මේක පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් මේ ආකාරයට නේද? ඉතින් පැටවුනේ ඔන්න අපි මේක කියවන්නේ මේ ආකාරයට. බලන්නකෝ සංඛ්‍යාව කියලා කලාපය කියනවා 967 මිලියන 476,568 කියලා තමයි මේ සංඛ්‍යාව කියවන්නේ. ඉතින් පුංචි ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගන්න මේ වගේ ගණන් ගොඩක් තියෙනවා පෙළ පොතේ. ඒ ගණන් ටිකත් හදන්න ඕනේ. බලන්නකෝ. ඉතින් ඔබේ පෙළ පොතේ තියෙන ගැටලු කිහිපයක් තමයි මේ පෙන්නවුවේ. මෙන්න සාමාන්‍ය ආකාරයෙන් තියෙන මේ පැත්තේ සංඛ්‍යා සාමාන්‍ය ආකාරයෙන් ලියනකොට අපි සම්මත ආකාරයෙන් ලියන්න අපි කමා දාලා වෙන් කරන්න ඕන. සම්මත ආකාරයෙන් ලියනකොට පැටවුනේ කොමා නැතුන් ඉලක්කම් 3 වෙන් වෙන පරිදි කලාප වලට ගිහිල්ලා තියෙන්න ඕන. ඉතින් මේ ආකාරයට තමයි සංඛ්‍යා සම්මත ආකාරයෙන් ලියන්නේ. ඒ වගේම තමයි මේ තියෙනවා තවත් සංඛ්‍යා දෙකක් මම ගත්තා මෙතනට. බලන්නකෝ මෙතන තියෙනවා 76යි 735 කියන සංඛ්‍යාව තියෙනවානේ. මේක කලාප වලට දැම්මොත් අපි දන්නවා ඉලක්කම් 3 ගානේ වෙන් වෙන්න ඕන. එහෙනම් පැටවුනේ 735 දානවා කොනට ඊළඟට දානවා 76 මෙතෙන්ට. අන්න සංඛ්‍යාව 76735 සංඛ්‍යාවයි කලාපේ. මෙතන අපිට තියෙනවා 86යි 46යි 57ක් තියෙනවා. ඉතින් පැටවුනේ අපිට පුළුවන් නේද සංඛ්‍යා 3 ගානේ වෙන් කරන්න. එතකොට බබාලා 657 මෙතනට එනවා ඒක කලාපේට.
864 මේ කලාපයට යනවා. එහෙම ගියාම 864652 කියලා මේ සංඛ්‍යාව අපිට පහසුවෙන් කියවන්න අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව හැදෙනවා. බලන්නකෝ. පෘථුවියේ ඉඳලා සූර්යාට දුර කිලෝමීටර් මෙච්චරක්ලු. මේක කියවන්නේ කොහොමද? දැන් ඔයාලා දන්නවා. ගණිතය දන්නවනේ. කලාප දන්නවා. සම්මතාකාරයෙන් ලියන්න දන්නවා. මෙන්න ඉලක්කම් 3 ගානේ මම වෙන් කරනවා. එහෙම වෙන් කරපු ඉලක්කම් ටික මං කලාප වලට මෙන්න මේ විදිහට දාන්නයි ලෑස්ති. මට දාන්න පුළුවන් 870 කියන සංඛ්‍යාව ඒක කලාපයට. ඊට පස්සේ 597 කියන සංඛ්‍යාව දාන්න පුළුවන් දහස් කලාපයට. 149 මේ කලාපයට දාලා අපිට පුළුවන් පැටවුනේ මෙන්න මේ ආකාරයට සංඛ්‍යාව පහසුවෙන් කියන්නේ ඊට ප්‍රස්තාව හදාගන්න. 149 මිලියන 597,870 කියන සංඛ්‍යාව තමයි ඔන්න ඔය ආකාරයට අපි අඳුනගත්තේ. පෘථිවියේ සිට සූර්යාට ඇති දුර තමයි කිලෝමීටර් වලින් ඔය අපි කතා කරන්නේ. ඉතින් මේ ආකාරයට තමයි ඔබේ ස්ථානීය පාඩම පිළිබඳව අපි තොරතුරු අරන් ආවේ. පෙළ පොතේ තියෙන සියලුම ගැටලු නෙමෙයි අත්‍යවශ්‍ය සංකල්ප ටික ඔබට මේ වීඩියෝ එකේදී කතා කරවුවා. මේ වගේම වීඩියෝ දිගටම නරඹන්න පුළුවන්. 6 වසරේ පෙළ පොතේ සියලුම පාඩම් අභ්‍යාස ඒ වගේම වාර විභාග ප්‍රශ්න පත්‍ර මේවා සාකච්ඡා කිරීමේ වීඩියෝ පාඩම් ඔබට දිගටම අපි ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. සදී පැහැදින්නවා. ඉතින් පැටවුනේ ඔබට ආරාධනා කරනවා අපේ channel එකට එකතු වෙන්න, subscribe කරන්න, comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. හොඳයි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.